ආයිබෝවන් සුබ දවසක් කියලා ඔයාලව පිළිගන්නවා කවියා ටෙච් ඇකඩමි YouTube channel එකෙන් ගෙන අලුත් වීඩියෝ එකක් එක්ක. මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ Wondershare Filmora එකෙන් කොහොමද හරියටම වීඩියෝ එකක් හදාගන්නේ, watermark නැතුව export කරන්නේ කොහොමද? අන්න ඒ වගේ ගොඩක් දේවල් මේ වීඩියෝ එකෙන් කතා කරනවා. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න කියලා මතක් කරනවා. channel එක තාමත් subscribe කරේ නැත්නම් channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි යමු වීඩියෝ එක බලන්න. හරි මම මෙන්න මේ විදිහට ෆිල්මෝරා එක ඕපන් කරගත්තා. දැන් මං හදන්න යන්නේ අපි දැන් මේ වීඩියෝ මුලින් දැක්ක නේද ලස්සන ඉන්ට්‍රෝ එක. අන්න ඒ වගේ ඉන්ට්‍රෝ එකක් හදාගන්න විදිහ තමයි මේකෙන් අපි කතා කරන්නේ. කියන්නේ මං මේක හදලා පෙන්නන්නේ. ඒක එක්ස්පෝර්ට් කරන විදිහත් මම පෙන්නන්නම්. එහෙනම් channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අපි බලමු මේක හදන්නේ කොහොමද කියලා. හරි මුලින්ම අපි හොඳ සවුන්ඩ් එකක් තෝරගමු. මේ සවුන්ඩ් එක හොඳයි කියලා මට හිතෙනවා. හරි සවුන්ඩ් එක දාගෙන ටයිම්ලයින් වලට දාගන්න ඕනේ හරියටම. හරි එහෙනම් අපි බලමු කොහොමද ටයිටල් දාලා ලස්සනට වැඩේ කරන්න කියලා. channel එක subscribe කරේ නැත්නම් subscribe කරලා එකතු වෙන්න. එහෙනම් දිගටම එකතු වෙලා ඉන්න. මෙන්න මේ විදිහට වීඩියෝ එක හදලා ඉවරනාට පස්සේ අවසන් ප්‍රිවිව් එක තමයි මේ තියෙන්නේ. හරි ඒකත් බලලා මෙමු. හරි දැන් මේක එක්ස්පෝර්ට් කරගන්න විදිය තමයි අපිට බලන්න තියෙන්නේ. මෙන්න මේ හරි එක්ස්පෝර්ට් වලට යන්න. ගිහින් ඉතින්
normal විදියට export දෙන්න මම premium අරගෙන නැති හින්දා watermark වදිනවා. ඔන්න බලන්න. මේ මම මෙතන premium මේවත් use කරන හින්දා මට මේක export කරන්න බෑ. දැක්කනේ. එහෙනම් අපි බලමු දැන් කොහොමද මේ මුකුත් නැතුව export කරගන්නේ. හරි ඔයා record option එකට ගිහින් record PC screen ගිහින් අන්න ඊට පස්සේ මෙන්න මේක වීඩියෝ එක fully screen අරගෙන මේක play කරන්න හරියටම වෙලාවට play කරන්න ඊට පස්සේ වෙලාවටම film එකේ වෙන record එක off කරන්න හරි එහෙනම් අපි බලමු මේක කොහොමද වෙන්නේ. හරි අර විදියට වීඩියෝ එක රෙකෝඩ් කරලා ඉවරනාට පස්සේ එක්ස්පෝර්ට් කියන ඔප්ෂන් එකට ඔයා යන්න ඕනේ. ඊට පස්සේ එක්ස්පෝර්ට් එකට ගිහින් මෙතන save to කියලා තියෙන තැන තියෙන ලොකේෂන් එක ඔයා කොපි කරගන්න ඕනේ. control A දීලා control C දීලා කොපි කරගන්න ඕනේ. හරි ඊට පස්සේ ඔය ක්ලෝස් කරලා ඔයා යන්න ඕනේ වගේ this PC එකට. this PC එකට ගිහින් ඔයාලට පුළුවන් මෙන්න මෙතන this PC කියලා තියෙන තැන අර කොපි කරගත්ත ලොකේෂන් එක පේස්ට් කරන්න. හරි. දැන් ඒක එන්ටර් දුන්නාට පස්සේ ඔයාලට එන්නේ Wondershare Filmora එකේ අපි ගත්ත outputs. එහෙනම් Wondershare Filmora කියලා ෆෝල්ඩර් එකක් ආපස්සට ගිහින් අන්න එතන යටට ගියාම තියෙනවා record කියලා. අන්න ඒක open කරගන්න ඕනේ. අන්න ඊට පස්සේ ඔයාලට පේනවා අපි ඉස්සෙල්ලා record කරගත්ත වීඩියෝ එක මෙන්න මෙතන තියෙනවා. මෙන්න මේක තමයි අපි ඉස්සෙල්ලා record කරගත්ත වීඩියෝ එක ඔයාලා දැක්කා. ඉතින් මම මේ වගේ විදිහට තමයි ගොඩක් වීඩියෝ හදන්නේ. මගේ කලින් වීඩියෝ වල බැලුවේ නැත්නම් බලන්න. අන්න ඒ වීඩියෝ මම එක්ස්පෝර්ට් කරගන්නේ මෙන්න මේකෙන්. මෙන්න මේ වගේ තමයි ඒ වීඩියෝත් මම එක්ස්පෝර්ට් කරගන්නේ. ඉතින් channel එක subscribe කරන්න. අද වීඩියෝ එක මම හිතනවා ඔයාලට තේරෙන්නේ නැති කියලා. එහෙනම් ඉතින් ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම පහලින් කමෙන්ට් එකක් දාන්න යන්න. channel එක subscribe කරලා එකතු වෙන්න. එහෙනම් අදට සමු ගන්නවා. සුබ දවසක්.